අයිබෝවන් ජීවිතයට කතාවක් වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතය සතුට මානසික ශක්තිය නිදහස අහිමි කරන නිහඬ සතුරෙක් ගැන. ඉතිං අද අපි කතා කරන්නේ ඔබේ සතුටට බාධ කරන දේවල් අයින් කරන විදිහ ගැන. බොහෝ අය හිතනවා සතුට කියන්නේ අලුත් දේවල් එකතු කර ගැනීමත් එක්ක ලැබෙන දෙයක් කියල. සමහර විට ලොකු ගෙයක් ලොකු පඩියක් ලොකු වාහනයක් වගේ දේවල් එක්. ඒත් ඇත්තටම සමහර වෙලාවල් වලට අපේ සතුට රැඳෙන්නේ අපි ගාව තියෙන දේවල් අයින්කිරීමත් එක්. අපි හැමෝම වැටෙන ලොකු මානසික උගුලක් තියෙනවා. ඒ තමයි බැඳීම් උගුල. අපි අන්න අයව සතුටු කරන්න බෑ කියන්න බැරිකමට අපිට කිසිසේත්ම අයිති නැති අපේ සතුටට බාධ කරන විශාල බරක් අපේ පිටමත අපි තියාගෙන යනවා. මේක මානසික ශක්තිය සතුට නිදහස හැම දෙයක්ම නැති කරලා දාන මූලිකම හේතුව බවට පත්. ඉතිං අද මම ඔයාලට කියන්න යන්නේ. අන්න අය වෙනුවෙන් ජීවත් වෙන්න ගිහින් තමන්ගේ සතුට නැති කරගත්තත් පස්සේ ඒක තේරුම් අරගෙන ඒ බර ඉවත් කරලා එකෙන් නිදහස්සුණු නෙත්මි කියලා තරුණියකගේ කතාව. අපි කතා වහලා බලමු ඔයත් එහෙම අනුන්ගේ බර තමන්ගේ කරේ තියාගෙන යන කෙනෙක්ද කියලා. මේ කියන්නේ වයසවුරුදු 28ක් 30ක් විතර වෙන කොළඹ ප්‍රදේශයේ කාර්යබහුල ආයතනයක රැකියාවක් කරන කෙනෙක්. ඇය හරිම හොඳ කෙනෙක්. ඒත් ඇයගේ ලොකුම දුර්වලතාවය තමයි කිසි කෙනෙකුට නෑ බෑ කියන්න බැරි. එයා රැකියාවේදී ඇගේ වැඩ අවසන් වුණත් ඇය නෑහරි බෑහරි කියන්න බැරිකමට අනිත් අයගේ වැඩත් කරන්න යන. කිසි සේත්ම සමීප සම්බන්ධතාවයක් නැති අයගේ විවිධ දේවල්වලට උදව් කරන්න. මංගල උත්සවවලට ආරාධනා ලැබුණොත් එයා ළඟ කෙනෙක් වුණත් දුර කෙනෙක් වුණත් ඒත් තමන්ගේ දේවල් කැප කරගෙන යනවා. එහෙම නැතිවුණොත් එයාට දුකහිත. ඒ වගේම එයාව මානසිකව වෙහෙසට පත් කරන මිතුරියක් ඉන්නවා. අපි කියන ටොක්සික් යාළුවෙක් කියල ඒ වගේ කෙනෙ. එයාමත් ඉවසගෙන කලකිරීමට පත්වවී ඒත් එයත් එක්කම යාළුවෙක් විදිහට ඉන්න. නෙත්මිගේ ජීවිතයේ ටිකෙන් ටික පාලනය කරන්න බැරි තරම් අවුල් වෙනවා. එයා හැම දවසකම වගේ වැඩ කළේ අනිත් අයගේ ප්‍රමුඛතාලා අයිස්තුවකට අනු. ඇයට රෑට නිදාගන්නකොට මහන්සිය තෙහෙට්ටුව දැනෙන්න ගන්න. හිසේ කැක්කුමක් දැනෙන්න ගන්න. ඉතිං එයා තේරුම් ගන්නවා. ඇය සෑම කෙනෙකුටම ඔවු කියනවා. තමන්ගේ සතුට නැති කරගෙන තියෙන්නේ ඒ හින්ද කියල. දවසක් එයාගේ සහෝදරයාගේ වැදගත්ම උත්සවයක් වන උපාධි ප්‍රධාන උත්සවයට සහභාගි වෙන්න තිබුණ. ඒත් ඇයට එකට යන්න බැරි වුණ. එකට හේතුව තමයි අසල්වැසි වැඩිහිටි කාන්තාවකගේ අවශ්‍යතාවයකට ගිහිල්ලා මුළු දවසමයාට නාස්ති කරන්න සිද්ධවීමත් එක්. මේ වෙලාවේ නෙත්මි හොඳටම දුක්වුණා ඇඩුවා ඇයට තේරුණා තමන්ගේ අහිමිවුණු අවස්ථාවන් ආය නැවත කවදාවත්න් යට ලබාගන්න බෑ. වෙනයගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට තමන් කැප කරන කෙනෙක් කියලා එයාට තේරු. ඇය මේ ගැන ඇගේ ආයතනයේ පුහුණු උපදේශකයත් එක්ක කතා කරන. ඉති මේ උපදේශකය කියනවා නෙත්මි ඔයා කවදහරි කන්දක් නැගලා තියෙනවද කියලා. මි කියනවා නැස මම කවදාවත් එකට වෙලාවක් වෙන් කරලා නෑ. ඔබට වෙලාවක් නැත්තේ ඔබේ බෑග් එකේ පුරවලා තියෙන වෙනත් අයගේ ගල් නිසා. ඔයා හිතන්න ඔයාගේ ජීවිතයත් කන්දක් නගිනවා වගේ කියලා. දැන් ඔයාගේ කන්ද නගිද්දි ඔයාගේ බෑග් එකේ අනවශ්‍ය ගල්වලින් පිරිලා තියෙන. ඒහින්ද තමයි ඔයාට ඒ කන්ද නගින්න බැරි වෙලා තියෙන. ඉතිං ඔයාගේ බෑග් එකේ තියෙන අනවශ්‍ය ගල් ඉවත් කරලා ඒ බර සැහැල්ලු කරගන්න බලන්න. එතකොට ඔයාගේ ගමන ඔයාට යන්න පුළුවන් වෙයි කියලා මේ උපදේශකයා මෙත් එක්ක සාකච්ඡා කරන. නෙත්මේ මේ සාකච්ඡාවෙන් පස්සේ ඇවිල්ලා මුලින්ම කළේ මානසික බර ඉවත් කිරීමේ ලැයිස්තුවක් එයා හදන. පළවෙනියටම තමන්ව වෙහෙසට පත් කරන මිතුරියට ගෞරවාන්විතව එයා සමුදෙනවා. දෙවනියට රැකියාවේදී අනිත් අයගේ වැඩ බාරගන්න එක වහාම නවත්වන. ඊළඟට තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා කාලය නෑ කියන්නේ නැතුව ඒව තමන් වෙනුවෙන් වෙන් කරන.
ව්‍යායාම කරන්න, පොත් කියවන්න වගේ දේවල් වලට. නෙත්මි ඊළඟට කළේ නෑකීම පුහුණු කරන එක. මේ පුහුණුව නිසාම එයා කාර්යාලයේදී තමන්ගෙන් උදව් ඉල්ලන අයට නෑ කියන්න සහ බෑ කියන්න හොඳට පුරුදු. ඇකිව්වේ අද මම ටිකක් කලින් යනම්. එහින්ද මට ඔය වැඩේ කරන්න වෙලාවක් නෑ කියලා. ටික කාලෙකින් එයාට විවේචනය එන්න ගත්තා. නෙත්මි දැන් කලින් වගේ නෑ. නෙත්මි හරිම ආත්මාර්ථකාමී කියලා තමයි ගොඩක් අය කියන්න ගත්තා. ඒත් ඇය තේරුම් ගත්තා. ඔවුන් කලකිරීමට පත්වෙලා තියෙන්නේ ඇය වෙනස් වුණු නිසා නෙමෙයි. ඔවුන්ගේ බර උසුලගෙන යන්න වෙන කෙනෙක් නැති නිසා කියලා. මාස 6කට විතර පස්සේ නෙත්මිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් එයා සතුව තියෙන්නේ අඩුවෙන් කරන නමුත් හොඳින් කරන දේවල්. ඉතින් දැන් නෙත්මි වැඩිපුර සතුටකින් සහ අඩු පීඩනයකින් වගේම ඇගේ මානසික ශක්තිය හොඳින් තියාගෙන ජීවත් වෙන කෙනෙක්. ඇය අන්තිමේදී ඇගේ ජීවිතේ එයාට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඕක තමා නෙත්මිගේ කතාව. දැන් අපි බලමු මේ නෙත්මිගේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. පළවෙනි පාඩම තමයි නෑ කියන එකේ බලය. මානසික ශක්තිය මූලිකම රීතිය තමයි සීමාමායිම් සකස් කරගෙන. ඔබ නෑ කියන්නේ අනිත් අයෝ ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. ඔබේ කාලය සහ ඔබේ ශක්තියට ගෞරව කිරීමක් කියන එක හොඳින් මතක තියාගන්න. දෙවැනි දේ තමයි ඔබේ බර උසුලන බෑග් එක පරීක්ෂා කරලා බලන්න ඕන කියන එක. ඔයාගේ ජීවිතේ අනවශ්‍ය ගල් මොනවද? ඔයාට සතුටක් හෝ වටිනාකමක් නොදෙන සම්බන්ධතා මොනවද? නීරස සමාජ ආරාධනා, නිරන්තරයෙන් අනෙක් අයගේ ප්‍රශ්නවලට මැදිහත්වීම, මෙන්න මේවා ඔයාගේ ජීවිතයේ තියෙනවා නම් ලැයිස්තුවක් හදලා ඒවා ඉවත් කරගන්න උත්සාහ කරන්න. ඊළඟ දේ තමා සමබර නොවන දේවල් අයින් කරන්න. ඒ කියන්නේ යම් මිත්‍රත්වයක් හෝ සම්බන්ධතාවයක් තුළ දෙන්න සහ ගන්න කියන සමබරතාවය නැත්තම් ඒක වහාම නවත්වන්න. ඔබේ ශක්තිය නිරන්තරයෙන්ම නාස්ති කරන පුද්ගලයින්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරන්න. ඊළඟ වැදගත්ම දේ තමා తాවකාලික සතුටට වඩා ස්ථීර සතුට ගැන හිතන්න කියන එක. නෙත්මි කළේ අන් අයගේ తాවකාලික අනුමැතිය වෙනුවෙන් තමන්ගේ ස්ථීර සතුට කැපකිරීම. ඔබව සතුටු කරන දේවල් වෙනුවෙන් අනිවාර්යෙන්ම ඔබේ කාලය වෙන් කරන්න උත්සාහ කරන්න. ඊළඟ වැදගත්ම දේ තමා හැම කෙනෙක්ම සතුටු කිරීම නවත්වන්න කියන එක. මතක තියාගන්න, ඔබ ඔබේ සීමාමායිම් සකස් කරගත්තට පස්සේ සමහර අය කලකිරීමට පත්වෙන්න පුළුවන්. ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. ඔවුන් කලකිරීමට පත්වනේ ඔබ වෙනස් වුණු නිසා නෙමෙයි. ඔවුන්ගේ බර උසුලගෙන යන්න කෙනෙක් නැති වෙච්චි නිසා. සතුටින් සිටීමට ඇති ඔබේ අයිතිය වෙනුවෙන් ඔබ ස්ථීරවම වෙනස් වෙන්න කටයුතු කරන්න. ඉතින් මෙන්න මේ වගේ අදහස් ටිකක් තමා මේ කතාව හරහා අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන්න. ඔබේ ජීවිතේ කන්ද ඔබ ගමන් කරන්න ඕනේ. ඒ ගමන් කරන ගමනේදී ඔබේ බෑග් එකේ අනවශ්‍ය දේවල් තියාගත්තොත් ඒ ගමන ඔබට යන්න බැරි වෙනවා. මග නවතින්න වෙනවා. ඉතින් ඔයාම තීරණය කරන්න, ඔයාගේ ගමන යද්දී අනවශ්‍ය දේවල් නිසා මග නවතිනවද නැද්ද? මේ කතාව ගැන ඔබේ අදහස් මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ අත්දැකීම් ඔයාට තියෙනවා නම් ඒවත් බෙදා ගන්න අමතක කරන්න එපා. එහෙනම් ජීවිතේට කතාවක් එක්ක අපි ආයෙත් හමු වෙමු. ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.